රයිටින් ටෙස්ට් එකේ පළවෙනි පේපර් එක ඩිස්කස් කරන්න ටිකක් සමීපයේ ඉන්නේ. අපි වැඩිමකට ගමු. right? හරි. අපි යම් පළවෙනි ප්‍රශ්නයට. පළවෙනි ප්‍රශ්නේ කියනවා රොම්බසයක විකර්ණ දෙකේ දිග සෙන්ටිමීටර් 12 සිට සෙන්ටිමීටර් 16 බැගින් වේ. එහි පැත්තක දිග සොයන්න කියලා කියනවා. එහි පැත්තක දිග සොයන්න කියලා කියනවා. එතකොට මේ ලියලා තියෙන්නේ රොම්බසය. නේද? ඉතින් උදාහරණයක් රොම්බසය. රොම්බසයක් කියලා කියන්නේ පාද හතර දිගින් සමාන සමාන්තර ආශ්‍රය සමාන්තර ආශ්‍රය ත්‍රිලෝකයේ සියලුම පාද දිගින් සමානයි. ඒ වගේමයි මේකේ ලක්ෂණ උඩට ඇතිවන මෙයාගේ ශීර්ෂ ලක්ෂණ විකර්ණ එකිනෙක හරියට ලම්බකව සමුච්ඡේදනය වෙන්නේ. ඒ වගේම සමාන වෙන සමුච්ඡේදනය මේ විකර්ණ වලදී සමාන වෙන විදිහට ඡේදන ලක්ෂණේ සමාන වෙන විදිහට වෙන මේ විකර්ණ වල දෙක විදිහට එකිනෙක මේක කියනවා ඉන්දිසෙන් විකර්ණයේ සෙන්ටිමීටර් 12 සෙන්ටිමීටර් 13. ඒක ලෝකෙ ඉන්නේ සෙන්ටිමීටර් 12යි නෝ. මේ විකර්ණයේ සෙන්ටිමීටර් 6 දෙකේ මෙතන ඡේදන වල තමයි බෙදලා යනවා. අනිත් එක උනා දිගට ඉන්සරේ කියනවා. එහෙනම් මේ විකර්ණය සමාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ වගේම මේ ශීර්ෂයේ සේනෝම උන්නේ දුෂ්කෝණිය නේද? අපේ නම් මොකක්ද? මෙන්න මේ උන්සේ පැත්තකදී මම මෙන්න මේ ත්‍රිත්වය එළියට ගත්තොත් මෙන්න මෙහෙම අන්දර මේ ඉතින් මෙයා හරිනේ මම මොකද මෙයා x හරි අනිත් දවස්කෙන් කොහොමද යන්න පුළුවන් ඒ නැත්තම් වෛද්‍යකරස් දානෝත්තරයට යන්න පුළුවන් වෛද්‍යකරස් ත්‍රිකෙන් කියොත් නම් මේක උත්තරේ 10යි කියන්නේ ඒ නැත්තම් වෛද්‍යකරස් දානය අග්නේ වර්ගයේ සමානයි 6 වර්ගයේ විපාක ඒ වර්ගයේ x වර්ගයේ සමානයි 6 වර්ගයෙන් 36ක් කියන්නේ 8 වර්ගයෙන් 4ක් කියන්නේ x වර්ගයේ සමානයි 100 x සමානයි 100 උඩ කියනවා 100 උඩ 10 උත්තරේ දැන් ඉන්නේ එකක් නිසා මේවා හදන්න යන්න එපා පායිතගරස් එක වල දාන්න මේ සිම මෙයා නැහැ මෙයා හිතයි දැන් මෙයා මොකද 10ක් වෙන්න ඕන මොකද පායිතගරස් එකේ විශාලත්වයෙන් වැඩිම ගේන්නේ කර්ණක මැදයට දැන් තමයි වාදන් පායිතගරස් එකේ තමයි මොලේ 3 4 5 ඒතර කර්ණේ 5 අනිත් පාදේ 3 සහ 4 බැගින් මේ විදිහට එතකොට මේ වගේ ගන්න MCQ එකේ බේසික් පායිතගරස් එකක් දාන්න කියන වැඩි ඉන්නේ ගන්න පුළුවන් එතකොට මේ වීඩියෝ එක වාලා මම තමයි මේක ගණන් ඊට පස්සේ ඊළඟාට යන මේක දිගට මේ වැඩි කරගෙන යමු. ප්‍රියම දෙවෙනි ප්‍රශ්නයට දී ඇති තොරතුරු මත පදනම් x ඔගේ හොයන්න කියලා කියනවා. right? හරි. එහෙනම් අපිට ත්‍රිකෝණයක් දීලා දෙන එක ඇලේට ඇලුන තියෙනවා කෙලින්ම නෙවෙයි. ප්‍රශ්නයක් නැහැ. මේගොල්ලෝ ත්‍රිකෝණයක් දීලා තියෙනවා. මෙයා ලම්බකයි කියලා දීලා තියෙනවා. මෙයාගේ අගේ මුල 5යි කියලා දීලා තියෙනවා. මෙයාගේ අගේ මුල 2යි කියලා දීලා තියෙනවා. මෙයාගේ අගේ 1යි කියලා දීලා තියෙනවා. මෙයා x කියලා දීලා x කියන්නේ යනවා. ඒ එකපාරම x කියන්නේ හොයන්න බෑ. මෙයා ලම්බකයි නම් මෙයාත් ලම්බක වෙනවා සරල රේඛාවක් මත කොන නිසා අංශක 180යි. එහෙනම් මම මෙන්න මේ ලම්බකයේ සොයයි හොයන්න ඕනේ. මට පුළුවන් මේක කරන්න. එහෙනම් මට ගන්න පුළුවන් මූල 5 වර්ගය සමානයි මූල 2 වර්ගය ධන විවර. මූල 5 වර්ගයෙන් ලැබෙනවා 5 මූල 2 වර්ගයෙන් ලැබෙනවා 1 ධන විවර. 5 ධන දෙක මිනිට ආපුවද දෙකක් කියනවා y වර්ගය. 3 සමානයි y වර්ගය. එහෙනම් මේක කියනවා y සමානයි මූල 3. එහෙනම් මෙන්න මේ y කියන මාර්ගික පාදයේ දිගට ලැබෙනවා කියන මූල 3ක් කියනවා. හරි y කියන ගත්ත පාදයේ දිග මත මූල 3ක් කියනවා. හරි එහෙනම් මට කොහොමද මෙන්න මේ මූල තමයි මෙන්න මේ එකේ රුජුකරන මෙන්න මේ රුජුකරන ත්‍රිකෝණයක් සොයන එහෙනම් අපි සොයමු එහෙනම් x වර්ගය සමානයි මූල 3 වර්ගය මම x වර්ගය සමානයි මූල 3 වර්ගයෙන් ලැබෙන තුනයි එකේමයි කියලා ලැබෙන්නේ
x1 ගේ සමානයි 3.1යි x සමානයි 4 වල කියන දෙක. එහෙනම් x2 උත්තරේ මොකක්ද කියන්න දෙකක් සෙන්ටිමීටර දෙක. ඒ නිසා උත්තරේ දෙක. ඒ නිසා උත්තරේ දෙක. එයා මේ ප්‍රශ්නේ කියනවා උස සෙන්ටිමීටර 10ක් උපරිම සිලින්ඩරයක් ඒ ආකාරයේ ලම්බ රේඛා දෙකේ කැප උඩ ලැබෙන උද්දීපනාංශයේ රූපේ දැක්වේ සිලින්ඩරයේ අලයන් එයන් වෙන වෙන කතාවක් කියන්නේ සිලින්ඩරයක් කියන්නේ මේ සිලින්ඩරය අපනවා කියලා කියනවා ආකාරයකට ලම්බ රේඛාවක් ඔස්සේ මේ ආධාරකයේ මේ ආධාරයකට ලම්බ රේඛාවක් ඔස්සේ කපනවා. ඒ කියන්නේ මෙන්න මෙතනින් කපන්න පුළුවන්. මෙන්න මේ කපවල ලම්බ රේඛාවක් මෙතනින් කපනවා. උනෝග කරනවා. ඔන්න අපි මේක දිගට යන්නේ. ලිවිනම උදි කොනංශ. ඒ උදි කොනංශ තමයි දීලා. හරි. මෙයන්ගේ මේක සෙන්ටිමීටර් 10යි පව දිග සෙන්ටිමීටර් 40 විතරයි කියලා දෙන්නේ. ඇත්තටම සිලින්ඩරයක් වෙන විදිහට සිලින්ඩරයක් අපි හදාගත්තොත් මේ සිලින්ඩරේ ලම්බක රේඛාවක් ඔස්සේ අතුරු වෙන කපලා දිගේ දිගට ගන්නේ මොකද්ද? ඇත්තටම වෙන්නේ රුචිකෝණාශ්‍රය. දැන් ඇත්තටම වෙන්නේ රුචිකෝණාශ්‍රය. ඒ නිසා අපි බලමු මෙන්න කියන කතාවේ හරි මේ කියන කතාවේ ඉපිට කියන්නේ ඉපිට කියන්නේ එන මේ රුචිකෝණාශ්‍රයේ පාවිච්චි කරනවා මෙන්න මේ සිලින්ඩරේ අංග ගන්න කියලා කියනවා. දැන් මේ සිලින්ඩරයේ දිග 44 ඔක්කොම ලකුණේ මෙන්න මේ සිලින්ඩරයේ දිග 44ක් නැන්නේ මෙන්න මේ සම්පූර්ණ ආධාරකයේ පරිධියනේ මෙන්න මේ සම්පූර්ණ ආධාරකයේ පරිධිය නේද මෙන්න මේ 44 තිබුණා මේ බලන්න මම නැවත පෙන්නන්න වෙන සිලින්ඩරයක් තියෙනවා හරි වෙන සිලින්ඩරයක් තියෙනවා මොකද සිලින්ඩරයක් ආධාරකයට ලම්බ රේඛාව ඔස්සේ කපනවා. කපන දිගන්නේ අතරුම මේ වගේ සිලින්ඩරේ රංගුම මේ පාටට තියෙන නවුම. උනාගේ ලම්බ රේඛාව ඔස්සේ කපනවා. ඔන්න දිගාරිනවා. දිගාරිනකොට ඒ රංගුම නේද මේ සිලින්ඩරේ තියෙන ඒ ආධාරකයේ රංගුම නේද ඉලෙක්ට්‍රෝනාංශ දිගුනේ. දැක්කද ඒක? හරි. එහෙනම් අපි ගන්නවා පරිදි නම් මේක මේ එනම් පුරුෂයන් සමාන වෙනවා උපදේශක දිගට සමානයි එනම් පුරුෂයන් කියන්නේ අපි කිසි දෙයක් නැහැ අපේ වන්නේ නැහැ මෙයා උපදේශක කරා එනම් 22 කින්දා 40 විතරයි බෙදීම හත වරක් වාර සමාන 40 දෙපැත්තම උපදේශක ලක්ෂණ සුන්නේ එනම් මෙතන සුප්‍රා උපදේශක එකයි එනම් මේකෙන් නම් පුතා මොනවද සමානයි කියන්නේ 7යි 8 සමාන සෙන්ටිමීටර් 7යි එනම් ඉතින් කියනවා ආධාරකයේ අරය හොයන්න කියලා. ආධාරකයේ අරය සෙන්ටිමීටර් 7ක් කියලා අපිට ලැබෙනවා. ආධාරකයේ අරය සෙන්ටිමීටර් 7ක් කියලා අපිට ලැබෙනවා. එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරය අපිට ලැබෙනවා තුනට උත්තරය දෙක විදිහට. අපි යමු තරුණ ප්‍රශ්නයට. අපිට දීලා තියෙන අනුද වෘත්තයක්. අපිට කියන මාස්තුලේ වර්ග පදේ නියමවල. එනි මේ අනුද වෘත්තාකාර මාස්තුලේ වර්ග පදේ දෙන්නේ. අනුද වෘත්තාකාර ආස්තනයක් තියෙන මේ අනුද වෘත්තාකාර මාස්තුලේ වර්ග පදේ අපේ මෙන්න මේ අර්ධ වෘත්තාකාර ආස්තනයේ වර්ගඵලයක් එනවානේ අපි මෙන්න මෙයාගේ අරය දීලා තියෙන සෙන්ටිමීටර 7ක් විදිහට මෙයා සෙන්ටිමීටර 7ක් විදිහට දීලා තියෙනවා එහෙනම් අපි ගන්නවා සම්පූර්ණ වර්ගයක වර්ගඵලය 5r වර්ගය අපිට දීලා තියෙන යාගේ අර්ධය ඒ නිසා දෙකෙන් එකක් 5r වර්ගය එහෙනම් දෙකෙන් එකක් 5 ගතෙන් 22 r කියන්නේ 7 ගුණ කිරීම 7 7 වෙනවා දෙකක් එකයි දෙකක් 11යි 11 සම 7 වර්ග සෙන්ටිමීටර උත්තර වෙනවා එහෙනම් වාස්තරයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 77යි උත්තරේ 4 උත්තරේ 4 කියන ප්‍රස්තාවක පහකට ප්‍රස්තාවක පන්තරන් 20 සෙන්ටිමීටර 10ක් වූ පුලක් සහිත සෙන්ටිමීටර 10 සේන්ටිමීටරකින් උපකරණ උත්තර පුෂ්ඨ වර්ගඵලයේ වෙන්නේ
Sembra che mi fermano, nelle anche riscontri che mi basta così, nelle studi di nostra che mi non è simile, ma tutto questo come lo vai a dire? Non si vede anche che erano le prime che erano così che tenere, ma nelle riscontri di un sentimento tra matematica e ma tutto si va a prendere che il metodo e ma tutto si va a fare Então, independente de como anche निष्कुंभे मागे उन्होंने video देखा इसके आन सामान्य निष्कामदेवी बाग आन सामान्य निष्कामदे बाग एवं शुरू में देखा है दिल्ली के कोई देर बागे दिल्ली किसी भी तो अपनी संपत्ति अपने संपत्ति बनाना के लिए आवश्यक होती है वन सेंटीमीटर आपके यहाँ पर ना वन सेंटीमीटर උත්තරේ 1. ඊළඟට අපේ වා ප්‍රශ්න අහන්න. ඔයාලා මේ වීඩියෝ එක මග නතර කරලා මේක බලන්න ආයෙ තේරුම් ගන්න ආයෙ ආපස්සට කරන් බලන්න. මම ටිකක් වේගෙන් කරලා යනවා. මොකද මේ MCQ 5ක් තියෙනවා. මොකද මේ වීඩියෝ ගොඩාක් දිග වුණොත් මම මේක බෝරින් වෙන නිසා ටිකක් ඉක්මනින් කරගෙන යන්න. හරිද? right. අපි යන හයිනේ ප්‍රශ්නයට. හරස් වර්ග සෙන්ටිමීටර් 30 උඩ 80 සෙන්ටිමීටර් 20 උඩ ඍජු ප්‍රිස්මයේ පරිමාණ වර්ගය විශ්වවිද්‍යාලය මේ පිස්සුවේ පහසුවෙන් සෙන්ටිමීටර් 30 80 සෙන්ටිමීටර් 20 කුඩ. දැන් පිස්සුවක් කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණාකාරයක වස්තුවක් නේ. මෙන්න මේ පිස්සුවක් කියන්නේ පොඩි පිස්සුවක්. මේ රුජු පිස්සුවක් තියෙනවා තමයි. අන්න ඒක. අපි කියන නෑනේ බස්තුරු වෙන වර්ග සෙන්ටිමීටර් 30යි කියලා. උසාවියට කියන සෙන්ටිමීටර් 20යි. ඊළඟ නාගේ පරිමාණ. හැබැයි ගණිතයේදී ඝන වස්තු පිළිබඳව පුතක් දෙකකට ඝන වස්තු පිටියරින් කතා කරේ ඝන වස්තු පිළිබඳව පස් දෙකකට. මොනවද ඝන වස්තු පිළිබඳව පස් දෙක? कृष्ण वस्तु से कृष्ण कृष्ण वस्तु सन कृष्ण මොකක්ද ක්‍රිස්ම වස්තුවක් කියලා කියන්නේ? ක්‍රිස්ම වස්තුවක් කියලා කියන්නේ ඒකාකාර හරස්කලක් තියෙන වස්තුව. ඒකාකාර හරස්කලක් තියෙන වස්තුන් කවුද? ක්‍රිස්මය තව එකක් ගත්තොත් සිලින්ඩරය නේ. දැන් මේ සිලින්ඩරේ හරස්කල ඒකාකාරයි. කොතනින් කල්පනා කරන්නේ මේ හරස්කලේ කිසිම විස්තරයක් නැහැ. තියෙන්නේ ඉතින් මොකද? ඔක්සිජන් සිස්ටම් මේ මොන්නේ ඒක කොහොමද? මේ මොකද මේ බලන්නේ මේ අනිත් කොහොමද කරන්නේ නැහැ ඒ තුනකාර ප්‍රශ්නයක් තියෙනවා ස්කෝල් එකේ තියෙනවා ඒක නම මොකක්ද ඒක නම් දැන් කේතුවේ හිමිත් මුලපන්තා නිනාට මේ මුලපන් ඉඳන් මොකෙන්ද මේ වලට පාරේ මෙහෙම කරලා දෙන්නේ අමුත්තම නෙමෙයි ඉතින් යාළුවෙක් දෙන්නෙක් කරන්නේ හදිස්සිය වෙන්නේ ඒ එයාන් ගෝලෙන් ගන්න මේක මොකද මම තියන හදිස්සිය යාළුවෙක් තියන හදිස්සිය ආහාරයෙන් තියන හදිස්සිය මොකද වෙනස් එනම් මෙන්න ප්‍රශ්න වස්තු කියන්නේ ඒකාකාර අවස්ථාවක් සහිත වස්තු ප්‍රශ්න නොවන වස්තු කියන්නේ ඒකාකාර හදිස්සිය වැටි වස්තු පැහැදිලිද? හරි. එහෙනම් ප්‍රශ්න කියලා කියන්නේ ප්‍රශ්න වස්තුවක් කියන්නේ මේක කොතනින් ත්‍රිකෝණයක් අපි ගත්තත් අපිට උඩට යනකොට ලැබෙන්නේ එකම හදිස්සියක් සහිත घन वस्तु නැත්නම් එකම අනිශ්චිත වර්ග ප්‍රයත්නය ත්‍රිකෝණයක් තමයි අපිට මේක කොතනින් මේව මෙහෙම අපන බැලුවත් අනිශ්චිතයක් තියෙන්නේ. එහෙනම්
අපේ ප්‍රශ්න වස්තු එකතේ කතා කරලා කියනවා තේරෙන්නේ ප්‍රශ්න වස්තුවක පරිමාණ හොයන්න කොහොමද කියලා. ඕනෑම ප්‍රශ්න වස්තුවක පරිමාණ. කොහොමද ප්‍රශ්න වස්තුවක පරිමාණ හොයන්නේ? ප්‍රශ්න වස්තුවක පරිමාණ සමාන වෙනවා. අනස්මිතාවක ඵලය ගුණ කරනවා. උසෙන් දීලා තියෙන සුත්නේ දිවි දිවි. දැන් ප්‍රශ්න වස්තුවක පරිමාණ ඕනම ප්‍රශ්න වස්තුව. සිලින්ඩරේ ධනකේ ධනකාමයේ ප්‍රශ්නය හරි මේ වගේ ඕනෑම ප්‍රශ්න වස්තුවක පරිමාණ හොයන්න පුළුවන්. අනස්මිතාවක ඵලය දීලා තියෙන ශබ්ද මුසින් මුල කරන්නේ. දීලා තියෙන්නේ දෙක නම් දෙකේ මුල කරන්නේ. එහෙනම් ලැබිලා අපිට ඒකේ ප්‍රශ්න වස්තුව පරිමාණ. හරි. දැන් නිකන් උදාහරණයක් ගන්න. අපි සිලින්ඩරයේ පරිමාණ සිලින්ඩරයේ පරිමාණ සමීකරණ වලට මතක මොකද්ද? 5r වර්ග h. එහෙනම් සිලින්ඩරයේ ප්‍රශ්න වස්තුව ඉතින් මම හරස්කත රූපෝපයි වෘත්තය 5r. ये हरस्कत රූපෝපය බුලතරන්ලෝ සිලින්ඩරයේ उस හරස්කත රූපෝපය බුලතරන් දිගෝ ඉතින් එනම් 5r වගේ එක්ස්පීරියන්ස් මොනවා වගේ 5r වර්ගයේ මේකනේ සමීකරණ විතරකට මේකවත් තමයි සමීකරණ ගන්න. සමීකරණ දෙයක් ගන්න. ඒක ඕනෑම ප්‍රශ්න වස්තුවක පරිමාණ ගන්න කොහොමද? අනිස්ති වර්ග ඵලය උසින් දීලා තියෙන සෙන්ටිමීටරයිද දෙකෙන් දීලා තියෙන දෙකෙන් තමයි. එහෙනම් මෙයාට පරිමාණ අනිස්ති වර්ග ඵලය වර්ග සෙන්ටිමීටර 30. වරින් නම් දීලා තියෙන සෙන්ටිමීටර. මේක කියනවා අයින්තියක් පුරුතේ තුනක්. උත්තරේ ඉන්නේ මොකක්ද තෝතේට මුගේ මානව ප්‍රේ ප්‍රයෝජන කියලා කියනවා. ඒ වගේ පරිස්සම් තමයි. දැන් මෙන්න මේ වගේ උත්තරයක් දීලා තියෙනවා. මේක පාඩ දෙකේ සමානයි. මොන මාර්ග මුත්‍රාක් කියන්නේ. එතන මෙයා ධම්මපදයේ කියනවා. ඔය විතරයි නම් මෙයක් දාන කරන්නේ. මොකද සියලු පාඩ දෙකෙන් සමානයි. එහෙනම් මේ අර්ධ වෘත්තයේ විස්කම්භයේ දාන කරයි අරය සෙන්ටිමීටර 7 ගානේ වෙනවා. වර්ග ඵලය හරි. එහෙනම් වර්ග ඵලය අපි ගන්නවා සමතක ප්‍රශ්නයක පාදයක දිග කුල කිරීම පාදයක දිග එකට එකතු කරන්න ඕනේ. මොකද උත්තරේ? දෙකෙන් දෙක 5 කියන්නේ අපි 22යි. අනුවන්ක කියන්නේ පොල්සේ. මේ ඊළඟ කෙනෙකුට මෙහිනා නියමිතවම ගණන් 190යි. මෙතන සුළුකමක් දෙයක් කියලා දෙයක් තිබුණා. අපිට දෙකයි. 21 අන්තයන් හිටලා 196යි හෙක්ටාරයි එකතු කරගෙන ලැබෙනවා 273ක් වර්ග සෙන්ටි. උත්තරේ උත්තරේ ඉතින් අපි හිතන්නේ ප්‍රශ්නයක. රූපය දැක්කම කේන්ද්‍ර කුලේ පරිමිතිය සෙන්ටිමීටර 47ක් වේ. ඒ වක්‍ර රේඛාවේ දිග සොයන්න. වක්‍ර රේඛාවේ දිග. මෙන්න මේක කේන්ද්‍ර ක්‍රමයක් දීලා තියෙනවා. මෙන්න මෙහෙම. කේන්ද්‍ර ක්‍රමයක් තියෙන්නේ. මෙයා සෙන්ටිමීටර 7ක් කියලා දීලා තියෙනවා. අරය එයා 7යි. එයා 7යි නම් මෙයාත් 7යි. අපෙන් ගන්න වෙන මේ වක්‍ර කොටසේදී ගන්න. මෙන්න මේ වක්‍ර කොටසේදී ගන්න මේ කොටසේදී ස්කේල් එක. එහෙනම් පරිමිතිය කියන්නේ වටේ ඉක්මනින් එකතු කරනවා. එහෙනම් අත ගන්න හත ගන්න x මන්නේ පරිමිතිය දිහා තියලා අපිට 47ක් තියෙනවා. ඔන්න දුන්නේ x මන්නේ තමයි. x මන්නේ පිටුනේ ස්කේල් එක ගන්නවා. x මන්නේ como diálogo tulomi අපේ කිසි දියන්නේ කොහොමද ඒක ඒක එක්තුමායි දෙවිදේක මොකටද පොළ ඊළඟට කියනවා අහවෙනි ප්‍රශ්නය අනුස්තික මග්ගලයේ 9.5 වර්ග සෙන්ටිමීටර් වන ඍජු පිස්මයක පරිමාණ
125 ඝන සෙන්ටිමීටර් වේ විශ්වයේ දිග වන්නේ මේවා දන්නවා ප්‍රිස්ම ගස්තෝක පරිමාව හොයන්න පුළුවන් හරස්කඩ වර්ග ඵලය කොසින් හෝ දිගින් ගුණ කරනවා. එහෙනම් අපිට දීලා තියෙනවා හරස්කඩ වර්ග ඵලය වර්ග සෙන්ටිමීටර් 12.5 වෙන ප්‍රිස්මයක්. දැන්ගේ පරිමාව කියනවා වර්ග සෙන්ටිමීටර් ඝන සෙන්ටිමීටර් 125ක්. අපේ මහන්නේ කොසින්. එහෙනම් පරිමාව දීලා තියෙනවා වර්ග සෙන්ටිමීටර 125. අනිස්කමික බලය කියලා තියෙනවා 12.5. අපේ ගහන්නේ මේ ප්‍රිස්මයේ දිග ඒ පරිමාණ සමානයි අනිස්ක වර්ග ඵලයේ ගුණ කිරීම දිග නම් තියෙන දිග නැත්නම් උස. එහෙනම් මේකෙන් විතරක් පුළුවන් දෙවි සමානයි 125 බෙදීම 12.5. එහෙනම් මේකෙන් L සමානයි 112.5 බෙදීම උත්තරය කියද උත්තරය සෙන්ටිමීටර 10. උත්තරේ සෙන්ටිමීටර 10. උත්තරේ දෙක. උත්තරේ දෙක. බිලියන දෙකේ. බිලියන දෙකේ කියනවා ඝන කේතුව 9 සෙන්ටිමීටර. කැලියම් සෙන්ටිමීටර දුරු වේ. කේතුවේ මුළු පෘෂ්ඨ වර්ගකෝණය වන්නේ කේතුවේ කියනවා මේ කේතුවේ අරේ විරුද්ධ මේ කේතුවේ විරුද්ධ කේතුවේ මුළු කේතුව මිනිකෝපිය මුලින්ම මෙන්න මෙතන කොහොමද කියන පරිණාමවාදයේ වර්තමාන මන්ත්‍රයේ කොහොමද කියන්නේ ඒදී අයියා ඒදී අනිවාර්යයෙන්ම කීයද සෙන්ටිමීටර අරය සෙන්ටිමීටර අනුශ තියෙනවා කියන සෙන්ටිමීටර මොනවා කියන්නේ මට ගන්න පුළුවන් මොන මුස්කිලකට තමයි 5R L 5R වර්ගය 5 එලිමේටර් කෙරේ ගන්න එන්නේ බලන්න එන්නේ R එනි 5 කියන්නේ ආදී දෙකේ අංග කියන්නේ අංකායි එනි කියන්නේ අනදි දෙක මොනවායි ධන අරය කියන්නේ අපිට අපසුන් වෙනවා 22 ගුණ කිරීම 10 නම් අපේ දිගයි 29 19 ගුණ කිව්වම ඔයාලා අවුත්ලේ 417ක් කියන 417 කියන වර්ග බෙදෝ සික්ෂේ 3 උත්තරේ 3 419 උත්තරේ 3 මෙයා කොහොමද ප්‍රශ්නයක් ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 1386 නම් එහි අරය ගණනය කරන්න කියලා. එහෙනම් ගෝලයක පරිමාව අපි දන්න වෙන සමීකරණය. සෝරි පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ 4යි 5r වර්ග කියන සමීකරණය කියන්නේ. මෙන්න මෙයාගේ අගය බලමු කියනවා. 1386 නම් අපේ විහදේ මොකද්ද? මේ ගෝලයේ අරය දොස් 380 එන වැඩිමින් 88 බෙදීම 7ක් R වර්ගය සමානයි 1386යි එහෙනම් R වර්ග මෙහෙම කෙනෙක් ගන්න. මොකද කරන්නේ? දෙපැත්තම 7ෙන් ගුණ කරනවා එතකොට වෙන්නේ 7ට 7ක් සුළු වෙනවා. එහෙනම් 1386 ගුණ කිරීම 8 මේ 7ට 7 අයින් වුණාට පස්සේ මොකද වෙන්නේ? 88 බෙදෙනවා මේකට 88යි වෙනවා. ඒ සම්බන්ධව තමයි සෝපේ වෙන්නේ. ඒක බලන්නේ සුදුේ කරන්නේ. මේ වර්ගය සමානයි 110යි ප්‍රශ්නයක් දෙකකින් පහක් කෙරේ. එහෙනම් නම් කියන්නේ 110යි දුකන දෙකේ ඉන්නේ වර්ගමූල ඒ සමීකරණය 110යි දුකන දෙකේ නැහැ බංගලයි දුක 9යි දුක 9යි දුක උත්තරේ තුන උත්තරේ තුන උත්තරේ තුන මෙරදින සමත ප්‍රශ්න උදාහරණයක් පිරමීඩයට පරිණාමය උදාහරණ 9 සෙන්ටිමීටර පමණ සියකි එහි 9 සෙන්ටිමීටර දරමක් එනදමකේ පිටක විද
ආධාරකයේ පැත්තට බුදුන්. පිරමීඩයක් ගැන කතා කරනවා. පතන සමචතුරාර්ය සත්‍යයක් උන්වහන්ගේ පතන සමචතුරාර්ය සත්‍යයක්. එතකොට මේ පිරමීඩවල පතන සමචතුරාර්ය සත්‍යයක්. මේ විශ්ව වස්තුවක් නෑ විශ්ව වස්තුවක් නෙවෙයි. මේ විශ්ව වස්තුවක් නෙවෙයි කියන්නේ මෙයා මේ අතර කතන ඕනෑම අවස්ථාවක පිළිසිත එකම අවස්ථාවක් සයිද සුපතතුලක්ෂණ නෙවෙයි. අනිස්ක වර්ග පිළිබඳව වෙනස් වෙනවා. එහෙනම් මේක විශ්ව නොවන වස්තුවක්. මේ විශ්ව නොවන වස්තුව පරිමාව සමීකරණයක් තියෙනවා. මේ අපි විශ්ව වස්තුවක පරිමාව වෙන දෙන්න ගත්තොත් හරස්කම වර්ග ඵලය විගත් දින දෙක විගුණ ගන්න පාන් උසස් දින කියනවා උසස් ගුණකට පරිමාව කරන්නේ. ඉතින් විශ්ව නොවන වස්තුව පරිමාව වෙන සමීකරණයක් කතා කරන්නේ අපි දැන් ඉස්සෙල්ලා නියම මූලික හේතුමාත්මක අනුස්පදක් නැති. උඩට යන්න උලක්ෂේ දෙකෙන්ද. උඩට යන්න වර්ගඵල උලක්ෂේ අඹලන. විශ්ව නොවන වස්තුන්ගේ පරිමාව වෙන සමීකරණයක් තියෙනවා. විශ්ව නොවන වස්තුන්ගේ පරිමාව වෙන සමීකරණයක් තියෙනවා. මොකද සමීකරණය අපි දිහා පරිමාව දීන පරිභාෂ ගන්නයි. ඉන්නේ අනස්කර වර්ගඵලය ගුණ කිරීම කලින් ලැබීම උසෝදික. දැන් කලින් අපි ගත්තේ විශ්ව වස්තුවක අනිස්කර වර්ගඵලය ගුණ කිරීම උසදීලා තියෙනවා උසදික දීලා තියෙනවා. දැන් මේ සමීකරණය මේ තුنين එකෙන් කරනවා. තුنين එකෙන් කරනවා. එහෙනම් මේ ගණන් අපිට කියනවා සමතතුමා ස්වාමීන් වහන්සේ දෙවියන්ගේ පරිමාව දෙනවා. එහි උස සෙන්ටිමීටර 12. මෙන්න මේ උස දීලා තියෙන සෙන්ටිමීටර 12. සෙන්ටිමීටර 12. අන් සෙන්ටිමීටර 12 12. හරි. එහෙනම් අපි යන්න පැත්තකදී මම ඒ කියන්නේ. එහෙනම් පරිමාණ කිය පරිමාව ගන්නසි. ගුණ කිරේදී තුනෙන් එක. සර්. පරිමාණ සමානයි තුනෙන් එක. අනිස්කර වර්ගඵලය ගන්න ඒ වර්ගය කියලා ගන්න. උසමන් ගන්නවා 12. උසමන් ගන්නවා 12. එහෙනම් තුනක් කියනයි තුනක් අතරයි. එහෙනම් 400 සමානයි 4යි ඒ වර්ගය. 4න් බෙදෙනවා. 4න් බෙදෙනවා. මේකෙන් එනවා ඒ වර්ගය සමානයි 100. එහෙනම් ඒ කියලා කියන්නේ 100 උඩ. ඒ කියන්නේ කියන සෙන්ටිමීටර 10. එහෙනම් පතුලේ පැත්තක දිග සෙන්ටිමීටර 10යි. උත්තරේ 8. උත්තරේ 8. පැහැදිලිනේ? මේ සීනිගේ කිසිම වස්තුවක් කොහොමද දුන්නන්නේ? පතුලේ ඉන්නේ ඉහළට යනවා. නැත්නම් පතුලේ ඉඳලා දිගට යනවා. හරස්කඩ එකක් වෙනස්ුනේ. ඒ වගේ කියන්නේ මොනවද කරන්නේ? හරස්කඩ මොනවද කරන්නේ? විගත දෙන දෙන්න බන්නේ සුදේන තියෙන්නේ කුසේ. තමයි ඍජු දිගින් ඉන්නවනේ. ලම්බ කුසෙන්න ඕනේ. ඉතින් මේ කියන්නේ විශ්වනාන වස්තු. ඔය විශ්වනාන වස්තු තුනේ හරස්කඩ මරද පුනේ. ඊළඟට යන්න හෝ එකට යන්න ඒකාකාර නැහැ. අඩු වෙනවා එක්කම දිනවා. එයා විශ්වනාන වස්තු. එනම් ප්‍රශ්න මොනවාස්තුන්ගේ හරස්කඩ මැදපතේ එන්නෙන් උඩ ප්ලස් ඊළඟට යනවා අඩු වෙන වස්තුන්ගේ කල්පනා කරන මේක දැන් ගන්නවා. අර හරස්කඩ වර්ගඵලයක තියෙන විගෝපෝක්ෂ සමීකරණය නයි. තුනෙන් එකෙන් ගුණ කරක්. එහෙනම් තුනෙන් එකෙන් ගුණ කිරීම හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම දෙවියන් දෙන දෙන්නේ සත්‍ය වේද දෙන්නේ. ඒ ස්ලෝකවල වගේ විශ්ව මංගල වස්තු මොනවද මේ වගේ පිරමීඩයක් හේතුවක වගේ අපිට පරිමාණ ගණනය කරන්න පුළුවන්. එකම ක්ලාසෙන් වෙන වෙනම රූපය රූපෙට මේක මොකද තියලා ගන්න අවශ්‍යතාවය නැහැ. තවත් මොකද කිව්වේ? කේන්ද්‍රය ඕවන වෘත්තයේ අරය සෙන්ටිමීටර් 10ක්ද AB ජායේ දිග සෙන්ටිමීටර් 16ක්ද වේ. හරිද?
දී ඇති දත්ත අණුව PQ දිග සොයන්න දී ඇති දත්ත අණුව PQ දිග සොයන්න. ඇත්තටම මෙතන තියෙන්නේ ඔයා ඕනෑම වෙලාවේ ඉගෙන ගන්න පොඩි ජ්‍යාමිතික ප්‍රමේයයක්. අපි බලමු ගාන හදන්න. ඉතින් කියනවා මෙන්න මේ වෘත්තයක් තියෙනවා. මෙන්න මේ වෘත්තයේ කේන්ද්‍රය O කේන්ද්‍රය ඉඳලා මේ ඡායාවේ රේඛා කනින ඒක නින්දක බව දීලා තියෙනවා. මෙයා සෙන්ටිමීටර් 10යි. මෙයා 7. මෙයා B. මෙයා Q. මෙයා P. එතකොට මෙයාගේ ලක්ෂණයක් තියෙනවා. මොකද ලක්ෂණය? මෙන්න මෙහෙම කේන්ද්‍රයකින් ඒ වෘත්තයේ ඡායාවක ග්‍රන්ථිකයක් නිර්මාණය කරනවා. ඒ ඡායාව මොකද වෙන්නේ? සමච්ඡේදනය වෙනවා. ඒ ජායම් මොකද වෙන්නේ? සමච්ඡේදනය වෙනවා. එහෙනම් ජායම් දිග සෙන්ටිමීටර් 16යි. දෙයින් ඡායාව මොකද වෙන්නේ? සෙන්ටිමීටර් 8කට දෙකකට. ඉතින් මම PQ. හැබැයි අපි දන්නවා මේ OQ කියන සෙන්ටිමීටර් නෑ. කොහොමද කියන්නේ? මේ විදිහම එක වෘත්තයේ අරය OQ කියන්නේ එක වෘත්තයේ අරය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් OQ වල කියන සෙන්ටිමීටර් 10යි. එහෙනම් මම OP හොයාගත්තා. OP හොයාගත්තා. මම PQ හොයාගත්තා. එහෙනම් OP කියනකොට පේන බතර තියෙන උජුකෝණීය ත්‍රිකෝණයක්. එහෙනම් පයිතගොරස් කියනවා. එතන මාන පුළුවන් පයිතගොරස් ත්‍රිකෝණයේ මේ උත්තරයට යන්න. බින්දාවන් පයිතගොරස්. 10 වර්ගයේ සමානයි 8 වර්ගය වල OP වර්ග. එහෙනම් 100යි 64යි මම OP. එහෙනම් 100 වින 64 සමානයි OP වර්ගය. 30යි සමානයි OP වර්ගය. එහෙනම් OP කියන මේකෙන් මම 6යි. OP 6. OP 6. නේද? OP 6. අපිට ඕනේ කොහොමද PQ හොයාගන්නේ? එහෙනම් PQ හොයන්න මෙහෙම වෙන්නේ. PQ න ස්වභාවයයි OQ read OP. එහෙනම් OQ 10යි OP දැන් 9යි. එහෙනම් උත්තරේ කීයද? 4යි. එහෙනම් PQ කීයද? සෙන්ටිමීටර් 7යි. PQ කීයද? සෙන්ටිමීටර් 7යි. උත්තරේ 1. උත්තරේ 1. මේවා ප්‍රශ්නයක් 14කට අමරාරකයේ 9 සෙන්ටිමීටර 44ක් වූ කේතුවක ලම්බ සෙන්ටිමීටර 21ක් නම් කේතුවේ පරිමාණ. දැන් ඔයා දන්නවා කේතුවක් දීලා තියෙනවා. කේතුවේ ඍණාරකයේ වර්ගඵලය දීලා තියෙනවා. උස දීලා තියෙනවා. ඒ මෙයාගේ පරිමාණ. ආධාරකයේ වර්ගඵලය දීලා තියෙනවා. ආධාරකයේ පරිධිය දීලා තියෙනවා. පරිධිය. ආධාරකයේ පරිධිය දීලා තියෙනවා සෙන්ටිමීටර 47යි. මෙයාගේ ඉරෙන්ස් දීලා තියෙනවා සෙන්ටිමීටර 21ක්. ඉරෙන්ස් දීලා තියෙනවා සෙන්ටිමීටර 21ක්. එහෙනම් ආධාරකයේ පරිධියෙන් අපිට පුළුවන් ආධාරකයේ යමයි. එහෙනම් 2π යනවා. පරිධිය සමානයි 47. එහෙනම් 2π කියන්නේ අපේ 22යි ගුණ කිරීම කොට 1r සමානයි 47යි. දෙවෙනි 22 කියන්නේ කොහොමද 47යි. ඒ 47 මේ 47 සුදු වෙන එක. එහෙනම් මේකෙන් එනවා r සමානයි 52 කියන්නේ. එහෙනම් මේක යනවා r සමානයි සෙන්ටිමීටර 7. එහෙනම් පරිමාණය කියනවා කොහොමද යන්නේ? තුනෙන් එක හරිස්තුන වර්ග බලයි. හරිස්තුන වර්ග බලයි කවුද? 5i වර්ගය. ගුණ කිරීම ඔසප්න අංශයෙන් දිගට දිගින් තේන් යුසල් පිළිසොච්. ඊළඟ දෙන්නේ කවයි? පයි කියන්නේ 22යි. අරය 7යි. උස සෙන්ටිමීටර 20යි. සමුදයන් 7ක් එකයි 7ක් එකයි 3 වරක් එකයි 3 වරක් 7යි. මේ සුළු කිරීම නැහැ.
උඩ එන 22 ගුණ කිරීම 7ක් කතා කරලා 22 49 ගුණ කරපුවාම ඉතින් ලැබෙනවා 1078ක් ඝන සෙන්ටිමීටර 1078 ඝන සෙන්ටිමීටර 1078 ඉතින් අපි යනවා ප්‍රශ්න අංක 15ට කේන්ද්‍රය ඕහා 6 සෙන්ටිමීටර් 7ක් වූ වෘත්තයේ AB ඡායට OD ලම්බකයක් වේ. AB සෙන්ටිමීටර් 10ක් හා OD සෙන්ටිමීටර් 5ක් නම් AC දිග හොයන්න කියලා කියනවා. අර කලින් උදාහරණයක් තමයි ඡායට කේන්ද්‍රයේ ඉඳලා ලම්බකයක් නිර්මාණය කරනවා නම් ඡායෙන් මොකද වෙන්නේ? සමච්ඡේදනය වෙනවා. සමානව කොටස් දෙකකට බෙදෙනවා. ඡාය දිග තියෙනවා AB කියලා. මෙන්න කේන්ද්‍රය මෙන්න අනිදා ලම්බකයක් කේන්ද්‍රය O අපිට කියනවා 9 සෙන්ටිමීටර් 7ක් වෙන පුතා O ගින්නලා මෙන්න මේ O ගින්නලා මෙතනට තියෙන තුන සෙන්ටිමීටර් 7යි හරයක් ලම්බකයක් නිර්මාණය කරලා තියෙන්නේ මෙයා සීලු මෙයා මෙන්න මෙහෙම යා කරලා තියෙන්නේ එහෙනම් මෙයා D කියලා දෙනවා ගන්න ස්ථිරව මෙයා සමාන කොටස් දෙකකට බෙදෙනවා. ඇයි එහෙම වෙන්නේ? ජාය සමච්ඡේදනය වෙන කේන්ද්‍රයෙන් ලම්බකයක් ඇඳනම එහෙනම් OD සෙන්ටිමීටර් 5. මෙන්න මේ OD ඇඳ සෙන්ටිමීටර් 5 කියලා. AB ජාලේ සෙන්ටිමීටර් 10යි නම් සමච්ඡේදනය වෙනවා මොකද වෙන්නේ? AB 5යි EB 5 වෙනවා. අපේ අහන්නේ AC දිග. මෙන්න මේ ඩික්ෂනරි දිග අහන රුජුකෝඩේ ත්‍රිකෝණය පයිතගොරස් නේ. අර පයිතගොරස් දාන්න එක පයිතගොරස් ත්‍රිකෝණයක්. මෙතන 5යි මෙතන 7යි 5යි ඔය දෙන්න එකතු කරලා 12යි ඊට පස්සේ පයිතගොරස් ත්‍රිකෝණය දාන්න. එනකම් පයිතගොරස් වෙන මේකට දුන්න AC වර්ගයේ ස්වභාවය 5යි වර්ගය ගන්න 7යි 5යි කියනකොට 12යි 12යි වගේ. AC වර්ග සමානයි 5යි වර්ග 25යි 12යි වර්ග 140. AC වර්ග සමානයි කියන 169 AC සමානයි 169 මූල කියන 13යි සෙන්ටිමීටර 13යි සෙන්ටිමීටර උත්තරේ 1 උත්තරේ 1 වෙන ප්‍රශ්නවලට ගොඩසෙට 9 සෙන්ටිමීටර ලක්වූ ඝන අර්ධගෝලයක පරිමාණ ඒ ඝන අර්ධගෝලයක් විතර ඒක ඝන ගෝලයක පරිමාණ තුනෙන් හතලුක් කියලා කියනවා. ඒක අර්ධගෝලයක පරිමාණ තුනෙන් දෙකක් කියලා කියනවා. ඝන ගෝලයක පරිමාණයෙන් හරි භාගයක්. එන තුනෙන් ටිකක් 5 r තුනේ. තුනෙන් දෙකයි 5 කියන්නේ අපේ 22යි. 9 සෙන්ටිමීටර 7යි කියලා දෙනවා. 7 ගුණ කිරීම 7 ගුණ කිරීම 7ට 7 සුළු වෙනවා. වෙන විතර සුළු කිරීම උඩේ නම් 42 ගුණ කිරීම 22 වලයක් 42 7 49 බෙදීම 3ක් තියෙනවා. සුළු කරන්නේ සුළු කරනකොට උත්තර එනවා 718.6යි 7යි සෙන්ටිමීටර කියලා. උත්තරේ 4 උත්තරේ 4 උත්තරේ 4 ඉතින් උත්තර 17 වෙනි ප්‍රශ්නයට මාසෙට බලන්න රූපය දැක්කම තොරතුරු අනුව CD දිග වර්ගයේ රූපය දැක්කම තොරතුරු අනුව CD දිග වර්ගය. right අපි රූපේ පොඩ්ඩක් අරගමු. මෙන්න මේක තියෙනවා. එක අවස්ථාවක් මේ තියෙන තව අවස්ථාවක් මෙයා C මෙයා D මෙන්න මේ දිග නම් මම ගන්න x කියලා. මෙයා 17යි කියලා දීලා තියෙනවා. මෙයා B මෙයා 12යි කියලා දීලා තියෙනවා. මෙයා A මෙයා 9යි කියලා දීලා තියෙනවා. පොඩි ගාමක් දීලා තියෙනවා. C D නම් එහෙනම් මම කියනවා මෙන්න මේ ABC ත්‍රිකෝණය. ABC ත්‍රිකෝණය අර ත්‍රිකෝණයේ පරිදිවිස් ගන්න CB හොයාගන්න ඕනේ. CB නියමන පරිදිවිස් ත්‍රිකෝණය කමන්නේ නැහැ. එහෙනම් BC වර්ගයේ සමානයි 9 වර්ගයේ දර 9 වර්ගයේ
12 වර්ගයේ 147යි 9 වර්ගයේ 81යි උත්තරේ නම් 225යි 225යි මොඩේම කීයද 15යි කියන්නේ 15 කවුද BC 15 එහෙනම් මෙයා වෙන කීයද 15 එහෙනම් CDE ත්‍රිකෝණය ඍජුකෝණී ත්‍රිකෝණේ පාදයක් සහ කම්බිය නම් පිටිරි පාදවල එහෙනම් බලන්න දක්වන්න 18 වර්ගයේ ධන 15 වර්ගය ධන x වර්ගය හරි 18 වර්ගයේ සමාන 15 වර්ග ධන x වර්ගය 17 වර්ගයේ 289යි 15 වර්ග 225යි ಗುಣ x වර්ගය 289 ඍණ 225 සමාන x වර්ගය එහෙනම් මේකෙන් එනවා 60 තරක් x වර්ගය x සමානයි 64 මූලය කියනවා 8යි 64 මූලය 8යි එහෙනම් CD දිග වන්නේ සෙන්ටිමීටර මීටරයි උත්තරේ 4 උත්තරේ 4 උත්තරේ 4 උත්තරේ 4 අපි ලේසි කරමු පයිතගොරස් සූත්‍රය යහමු ඉන්ද්‍රියම දෙවයිටරි ප්‍රශ්නයට පහත ඒවා උතරේ පයිතගොරස් ත්‍රිත්වයක් වරුයේ කියලා අහනවා ඔක්කොම අපිට පහක් දීලා තියෙනවා මෙයාලගේ පයිතගොරස් ත්‍රිත්වයක් වෙන්නේ කවුද කියලා අහනවා එහෙනම් අනිවාර්යෙන්ම පයිතගොරස් ත්‍රිත්වයක් වෙන්න නම් මේකේ පළවෙනි පද දෙකේ වර්ගවල එකතුවෙන් තුන්වෙනි පදය ලැබෙනවා. හැමදෙස්සෙම තුන්වෙනි පදය ගන්නේ අපි කර්මයේ විදියට තමයි ගන්නේ. කර්මයේ වර්ගය වර්ගමූලයෙන් තුන්වෙනි පදය ලැබෙන්න ඕනේ. එහෙනම් අපි බලමු මේ උත්තර පදයේ පළවෙනි පද දෙකේ වර්ගයේ තුන්වෙනි පදය ලැබෙන්නේ කාගෙද කියලා. මේක බලන්න පළවෙනි එකට එන්න. පහේ වර්ගය 25. 12 වර්ගය 140 147ට 25ක් එකතු කරනකොට 169. 169 මූලය කීයද 13. එහෙනම් පහේ වර්ගය ඊළඟට 12 වර්ගය ඒ දෙන්නාගේ එකතු වෙන්න ලැබෙන්නේ 13 වර්ගය. එහෙනම් උත්තරේ 1. උත්තරේ 1. පළවෙනි පදේ වර්ගයේ දෙවෙනි පදේ වර්ගයයි එකතු කරපුවම තුන්වෙනි පදේ වර්ගය ඉක්මනවා. ඒ නැත්නම් තව විදිහකට කියනවා. පළවෙනි පදයෙන් ගියයි දෙවෙනි පදයෙන් ගියයි එකතු කරනවා. එන්නේ වර්ග මොළේ සිලකපුවම තුන්වෙනි පදයෙන් එයා පිළිතුරු ස්වීකරන. ඒ වර්ගයේ 25යි 12 වර්ගයේ 140යි 140 එකතු 169යි 169යි අද මේ මූලය 13. ඒක තුන්වෙනි පදේ 13ක්. ඒ නිසා මේක තුනියා බලන්නවත් ඕනේ. කෙලින්ම හිතගෙන බලන්න. පළවෙනි උත්තරේ කියන. පළවෙනි උත්තරේ කියන. උඹ නිකම්ම කියන දැනන උත්තරේ. තුනෙන් කියන මේ. පහේ වර්ගයේ 25යි. 23යි 9යි 31යි. මූල 31 තමයි අපිට දෙන්නේ. අපිට වෙන්නේ වර්ගමූල 64යි. එහෙනම් මේකේ පයිතගොරස් වෙන්නේ නැහැ. මේ පයිතගොරස් ත්‍රිකයක් වුණු ත්‍රිත්වයක් වෙන්නේ නැහැ. මේක නතරයක් තිබුණේ. එකේ වර්ගය එකයි. හතරේ වර්ගය හතරයි. හතරයි එකයි පහයි. පහේ මූලෙන් හතරේ දෙන්නේ හතරකින් 49. තුන්වෙනි ප්‍රශ්නේ 12 වර්ගය බලන්නකො 16 වර්ගය බලන්නකො එකතු කරන්නකො එහෙනම් වර්ගමූල බලන්නකො. නිවෙන්නේ නැහැ නේද? කැලේ ගිහින් බලන්නකො මේ කියන එක. අස්සලින් තුනෙන් ඔබේ වර්ගය ගන්න 81. එකම වර්ගය ගන්න එකතු කරන්න. එහෙනම් වර්ගමූල සාකච්ඡා 125 පහනක් කරනවද? එළිය එහෙනම් උත්තරේ මොකද්ද? උත්තරේ පැහැදිලිද මේ වගේ ප්‍රශ්නකට උත්තර නැහැ? පළවෙනි පදේ වර්ග කරලා දෙවෙනි පදේ වර්ග කරලා ඒ දෙන්නම එකතු කරපුවම තුන්වෙනි පදේ ලැබෙනවා. ඒ නැත්නම් පළවෙනි පදේ වර්ග කරලා දෙවෙනි පදේ වර්ග කරලා ඒ දෙන්නගේ වර්ගවල එකතු කරලා වර්ග මූලයෙන් සලකුවම තුන්වෙනි පදේ ලැබෙනවා. තේරුණාද? හරි. right. අපි 19 වෙනි ප්‍රශ්නයට ABC සමකෝණ ත්‍රිකෝණයේ A ශීර්ෂයේ සිට BC පාදයට ඇති ලම්බකයේ ඇඩිය D වේ ත්‍රිකෝණයේ පාදයක දිග සෙන්ටිමීටර් 2ක් නම් AD පාදයේ දිග වන්නේ මොකද කියලා අහනවා. අපිට කියනවා සමරේඛා ත්‍රිකෝණයක් කියනවලු. කොහොමද මෙයා සමරේඛා ත්‍රිකෝණය කියලා?
සමදීප ත්‍රිකෝණය. මේ සමදීප ත්‍රිකෝණයේ මෙන්න මේ පාද දෙකක් සමාන සමාන පාද දෙක සමාන. සමාන පාද වලට සම්මුඛ කෝණ සමාන. ඕක සමදීප ත්‍රිකෝණයක ලක්ෂණ වෙන්නේ. ප්‍රමේයක් නේ. අපිට කියනවා ABC සමදීප ත්‍රිකෝණයේ A ශීර්ෂයෙන් BC පිටට ඇති උල්ප කියන්නේ D වේ. right මම ගන්න A B C එහෙනම් මෙන්න මෙයා දුකලා BC පාදේ ළඟ ඉන්න ලම්බ කියලා. මේ ලම්බගේ අඩිය මේ ලම්බගේ අඩිය D වෙනුනේ හරිද? ත්‍රිකෝණයේ පාදයක දෙක සෙන්ටිමීටර් දෙකක් වුණා. හරි. ඉතින් මේක නම් සම්පූර්ණ පාදයක් දෙකක් දෙක. ඉතින් මේක දුරුස් පාදයක් ඉන්නේ කියන්නේ. සුණු අංග ත්‍රිකෝණ. ඒක තුනම සමානයි. ඒක මේ ක්‍රියාවක් සමානයි. මේක දෙකයි. මේක සමීකරණ ත්‍රිකෝණය. එනම් සමපාද ත්‍රිකෝණයක ශීර්ෂයකින් සම්මුඛපාදක ලම්බකයක් නිර්මාණය කළොත් තමයි ඒ ලම්බකය නැගී මොකද වෙන්නේ මේ ශීර්ෂ කෝණය සමච්ඡේදනය වෙන්නේ. මෙන්න මේ කෝණය සමාන කොටස් දෙකක් නෙලෙයි. මට ගන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණය මම වෙනකොට ගත්තොත් එළියේ මෙන්න මෙහෙම ත්‍රිකෝණය මට ලඟ. මෙයා ලම්බකයි මෙයා දෙකයි වෙන කිසි දෙයක් නැහැ. මෙයා A මෙයා B මෙයා B. ඔය ටික මම දන්නේ. මෙන්න මේ ගම්බිරියක් යනකොට කොහොම සමච්ඡේදනය වෙනවා කියලා සම්මුඛපදයේ පුතා සමාන කොටස් දෙකකින් සමච්ඡේදනය වෙනවා වෙන මේ සමදී සමපාද ත්‍රිකෝණයක ලක්ෂණය. එහෙනම් මේකේ සම්පූර්ණ පාද දෙකයි එහෙනම් මේවා එක පැකින් වෙනවා. එහෙනම් මේ ටික කියද එකයි. එහෙනම් අපෙන් වහන්නේ මේ. කොහොම පායිද ගන්න දෙකේ වර්ගයේ කර්ණයේ වර්ගයේ දෙකේ වර්ගයේ AD වර්ගය මම කියන්නේ දෙකේ වර්ගය 4යි AD වර්ගයේ AD වර්ගයමයි එකේ වර්ගයේ එහෙනම් ධනයෙන් වැටෙනවා මේකේ AD වර්ගය. එහෙනම් මේකෙන් එනවා AD වර්ගය සමානයි 3යි AD සමානයි මුළු AD සමානයි මුළු උත්තරේ පහ උත්තරේ පහ. මේව මොකක්ද ඉස්සරහ. කෙරුස් පොළොවක් මත P ලක්ෂය සිට උතුම් සෙන්ටිමීටර් 15ක් ගමන් කරනවා. P කියන ලක්ෂයක් තියෙනවලු P කියන උතුම් කියන්නේ උතුම් කොහෙද තියෙන පුතා අපි සාමාන්‍ය උතුම් කාකරන සිරස් වෙන්නේ එන උතුම් කිනාලෝමීටර් 5. එදින සිට නැගිටින උතුම් දිශාවට වට මේ දුරු චිනෝද. මෙතන ගිහින් මෙතන යනවා මේකම පක්. ඒ කින්නක් සිට මම ගන්නවා. ඉතින් P කියන පොඩි ශ්‍රේණිය. ඉතින් P කියවට වෙන්නේ කෙටි දුරක්. එහෙනම් මාත් ප්‍රවෘත්තියේ මූලික දිශාව අතරේ එකිනෙක ලම්බකව තියෙන නිසා දැන් ලම්බකයේ එහෙනම් මේක ත්‍රිකෝණයක් වෙයි. පහිත කරස් දාන්න පුළුවන් පහිත කරස් ත්‍රිකේ උත්තරේ ගා ගන්න පුළුවන්. මම පහිත කරස් බලන්න. PQ වර්ගයේ සමානයි 15 වර්ගයේ ධනාත්මක වර්ගය PQ වර්ගයේ සමානයි 225 ධන 64 PQ වර්ගයේ සමානයි 289 PQ සමානයි 289 බෙදා 7. මේක 17 උත්තරේ දෙක. උත්තරේ දෙක. මේක 17. එහෙනම් මත්වාංක 21ට ABC යන ඕ කේන්ද්‍රයක් වූ වෘත්තයේ පරිධිය මත පිහිටි ලක්ෂ 3කි. AC සෙන්ටිමීටර් 9ක්ද BC සෙන්ටිමීටර් 12ක්ද නම් AB පාදයේ විභාගය. එහෙනම් මේ වෘත්තයක් දීලා තියෙනවා. මෙලගේ මාර්ග ත්‍රිකෝණයක් දීලා තියෙනවා. මේක කේන්ද්‍රය O මෙයා A C B කියන දීලා තියෙනවා. මෙන්න 12යි මෙයා 9යි. අපේ අහන්නේ AB දිග AB දිග වෙන සම්පූර්ණ දිස්ත්‍රාන්තය. ඔකේ ඔයම කාලේ දෙන්නවා.
වෘත්තයේ නිෂ්ක්‍රමණයක් මත ඇති ත්‍රිකෝණයක මෙන්න මේ කෝණය අංශක 90ක්. වෘත්තයේ නිෂ්ක්‍රමණය මත ඇති මෙන්න මේ වගේ ත්‍රිකෝණයක මෙන්න මේ කෝණය අංශක 90ක් වෙනවා. කෝලවල කාලේ චලනටික ප්‍රමේය. එහෙනම් මේක අපිට පයිතගරස් දාන්න තියෙන්නේ පයිතගරස් ත්‍රිකයෙන් යන්න පුළුවන් ඒ තමයි පයිතගරස් දාන්න පුළුවන්. සම්පයිතගරස් දාන්න. AB වර්ගය සමානයි 12 වර්ගය ගන්න මේ වර්ගය. AB වර්ගය 141 ගන්න 81. AB වර්ගය සමානයි 225. AB සමානයි 225 මුට කියන 5 මේටම් 5. උත්තරේ 5. උත්තරේ 5. ඉතින් විශ්වවිද්‍යාල 22. 22 ප්‍රශ්නේ අපේ ප්‍රශ්නයේ ප්‍රශ්නය. එහාටම ප්‍රශ්නේ ඇහුවේ පයිතගරස් ත්‍රිත්වය කියන්නේ මොකද්ද මේ අතුරින් කියලා තෝරලා දෙන්න. අපෙන් 22 වෙනි ප්‍රශ්නේ අහන්නේ පහත ඒවා අතුරින් පයිතගරස් ත්‍රිත්වය වනුයේ මොකද්ද කරන්නේ? එක්කෝ පළවෙනි පදයේ වර්ගය දෙවෙනි පදයේ වර්ගය දෙන්න එකතු කරපුවාම තුන්වෙනි පදයේ වර්ගය ලැබෙන්නේ කොහොමද? ඒ නැත්නම් පළවෙනි පදයේ වර්ගයයි දෙවෙනි පදයේ වර්ගයයි අගයන්නාගෙන එකතු කරලා වර්ග මූලය සලකපුවම තුන්වෙනි පදයේ අපි බලමු වෙන්නේ උත්තරේ එකේ වර්ගය 64යි. පළවෙනි වර්ගය 225යි. පළවෙනි වර්ගය 64යි. පළවෙනි වර්ගය 225යි. දෙන්නක එකතු 289. 289 වර්ග මූලය කීයද? 17යි. එහෙනම් මෙතන උත්තරේ 1. මෙතනත් උත්තරේ 1. දැන් උත්තර නිකම් බලමු. දැන් බලන්න ඕනේ අපේ වේදා 17 තුනේ වර්ගය 9. පහේ වර්ගය 25. 25 9යි කීයද? 25 9යි කීයද? 37යි. වර්ගමූල 34 මට ලැබෙන්නේ අපිට වෙන්නේ වර්ගමූල 64. පැහැදිලි කරගන්න. ඒ නිසා 22 උත්තරේ 1. 18 වගේ ප්‍රශ්නයක්. අපි යමු ප්‍රශ්න 23. පහිත රූපයේ දැක්වෙන කුහරවත් ස්ථිත සිලින්ඩරයේ වර්ග පෘෂ්ඨයේ වර්ග තමයි. සිලින්ඩරයේ වර්ග පෘෂ්ඨ වර්ග තුලය. සිලින්ඩරයේ වර්ග පෘෂ්ඨ වර්ග පදය නම් මේ වර්ග පෘෂ්ඨ වර්ග තුලය සමානයි 2πr h. වර්ග පෘෂ්ඨ වර්ග තුලය සමානයි 2πr h. සිලින්ඩරයේ කොලම්කෝ ඔය කියන්නේ 22යි. විශ්කම්භය කියන්නේ අමෙරිකන් විශ්කම්භය මේරිය උසුදින කියන සම්පූර්ණ මම උපයන්නේ නැහැ දුක ගන්න තියෙන නිසා දෙවෙනි එකයි දෙවනක් එකයි අත්තරක් එකයි හතර දෙකයි 47 ගුණ කිරීම අපේ 22 වගේ 47 කිරීම මෙතන උත්තරය නම් 350 ගුණ උත්තරය දෙක වෙන පුස්තක 24 රූපය දැක්වෙන හදිස්සිය වර්ග තුනේ වර්ග කලේ 1.265 වර්ග සෙන්ටිමීටර වන 1.265 එන දෙකම ඉතිමයි 1265 කියන එක තමයි ගන්නේ. පොඩි දෙයක් එකතු වෙනුනේ අපේ ඉන්නේ. කියන්නේ 1.2යි මේ 5 වර්ග සෙන්ටිමීටර පිස්සුවේ. ඒ පරිමාණ කරන්නේ කියලා. දැන් අර කලින් කිව්වමයි ප්‍රශ්න වස්තුවක් ඒක දෙගෙන තියෙන අංශක වර්ග පදේ දීලා තියෙනවා. පරිමාණ එරිවද ඊළඟ කොහොමද දන්නේ අංශක වර්ග පදේ අංශක සමානයි අංශක වර්ග පදේ මොකද 1.2යි තමයි මුලින් කියනවා දෙකෙන් දෙක කියද තුනයි හරි කොහොමද දශම දෙකේ කැලේ කියන දීපේ සාය අන්තිම ඉඳලා සුඛවත් ගන්න මේක කෙලින් කැලේ දෙනවා තුනයි දශම 7යි 9යි 5යි කියන වටේන උත්තර ගාන සෙන්ටිමීටර උත්තරේ දෙක ඒ නැත්තම් කැන්ඩක නැත්තම් මේක දශම තියෙනවා කියන කම්පියුටර් කරලා මේක පූර්ණ සංඛ්‍යාවක් විදිහට උදලා ගන්න නෑ ඒ උත්තරේ දෙමු 3695 දශම ස්ථාන තුනයි මේක පැත්තෙන් දශම ස්ථාන කරකින් මේ දෙක තියෙනවා ගන්න උත්තරේ ඒ මොන්නේ ඒ දුවා කැන්ඩක ඉන්න ක්ලාස් එක පුළුවන් උත්තරේ දෙක
ඒකම 22 වෙනි ප්‍රශ්නේ සහ 29 වෙනි ප්‍රශ්නේ ඉක්මනට තියෙනවා. මොකද මේකට මම පොල් දීලා තියෙනවා නේද? 22 වෙනි ප්‍රශ්නේ උත්තර තුන උත්තර එන්න ඕනේ 91 සෙන්ටිමීටර් කියලා. 29 වෙනි ප්‍රශ්නට උත්තරයක් නැහැ. උත්තරය එන්න ඕනේ 308ක් වර්ග සෙන්ටිමීටර් කියලා. ඒ දෙක වල හදලා බලනවා 91 සෙන්ටිමීටර වෙනවා 25 වෙනි ප්‍රශ්නට උත්තරේ. 29 වෙනි ප්‍රශ්නට උත්තරේ 308ක් වර්ග සෙන්ටිමීටර කියලා එන්න ඕනේ. ඔතන උත්තර පාරේ උත්තර දෙකම නෑ මම මේ නිසා ඕක කියලා තියෙනවා. ඔයා බලන්න ගන්න මේක 25 91 සෙන්ටිමීටර කියලා උත්තරයක් එනවා. ඔයාලට 29ට 308ක් වර්ග සෙන්ටිමීටර කියලා මතකද ලැබෙනවා කියලා. හරිද? right